Hi guys. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ අලුත් channel එකට. අද අපි කතා කරනවා මේ 22 වෙනිදා පටන් ගන්න IPL තරඟාවලිය ගැන. අපි යමු අපේ වීඩියෝ එකට. You didn't have to cut me off. We were nothing. Your love, you treat me like RCB කණ්ඩායම අවුරුදු ගානක් තිස්සේ කප් එකක් විරාට් කෝලි ඉන්නවා කප් එකක් නෑ විරාට් කෝලි ලකුණු ගැහුවට කප් එකක් නෑ ඒ විදිහට කතා කරේ කෝලි හිටියට කප් නැත. ඉතින් මේ පාර බලාපොරොත්තු වෙන අපි කප් එකක් ගනි කියලා නායකත්වය වෙනස් වෙනවා රජපතිදාරට. ඉතින් විරාට් කෝලි රජපතිදාර සමගින් ප්‍රධාන පිතිකරුවම විදිහට ලියාම් ලිවිස්ටන් සහ කවුද අපේ පිල් සෝල්ට් ඉන්න කණ්ඩායමේ. එයාගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විදිහට නුවන් තුෂාර ක්‍රීඩා කරනවා RCB කණ්ඩායමට මේ පාර. ඉතින් අපේ ලොකු බලාපොරොත්තුවක් නුවන් තුෂාර ලකුණු අතරට ඒවි කියලා. පසුගිය අවුරුදු වල තිබ්බ පන්දු යැවීමේ සංයුතිය මේ අවුරුද්ද වෙනස් වෙනවා. පිතිකරණ සංයුතියත් මේ අවුරුද්ද වෙනස් වෙනවා. RCB කණ්ඩායම ඔවුන්ගේ ප්‍රබලම වේග පන්දු යවන්න වෙච්ච මොහමඩ් සිරාජ් තම කණ්ඩායමෙන් ඉවත් කරනවා. ඒත් එක්කම ඔවුන් ගන්නවා ඉන්දියාවෙන් මෑත කාලයේ බිහිවෙච්ච දක්ෂතම ස්විං පන්දු යවන්නෙක්. කිං ඔෆ් ස්විං කවුද? භුවනේශ්වර් කුමාර් එනවා RCB කණ්ඩායමට. ඒ වගේම තමයි මේ වෙද්දි ලෝකෙන්න දක්ෂතම වේග පන්දු යවන්නෙක් කවුද? අපේ ජොස් හේසල්වුඩ් එනවා RCB කණ්ඩායමට. ඒ වගේම තමයි කෘණාල් පාණ්ඩයා ඔහුත් එනවා RCB කණ්ඩායමට. ඉතින් මේ අවුරුද්දේ ස්ට්‍රෝං ටීම් එකක් තියෙනවා. අපි බලමු RCB කණ්ඩායමට මේ පාර IPL ශූරතාවය දිනා ගන්න පුළුවන් වේද කියලා. ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම රිෂබ් පන්ට් ගන්නවා. මං හිතන්නේ බර කෝටි බර ගාණක් දීලා පන්ට් ගත්තා. තමන්ගේ ටීම් එකට ගත්තා. නිකලස් පූරන් ඉන්න උන්ගේ කණ්ඩායමේ ඩේවිඩ් මිලර් ඉන්නවා. ට්‍රබල් යන 3 දෙනා. රිෂබ් පන්ට්, නිකලස් පූරන් සහ ඩේවිඩ් මිලර්. ඊට අමතරව මිචෙල් මාෂ්, එඩින් මාක්‍රම්. මං හිතන්නේ ඔය 5 දෙනා තමයි ටොප් ඕඩර් එකේ සෙල්ලම් කරන්නේ. ඉතින් පන්දු යවන්න ගැන කිව්වොත් ආකාශ්දීප්, ආවේශ් ඛාන්, රවි බිෂ්නෝයි ඔයාගේ සෙට් එකක් ඉන්නවා බෝලර්ස්ලා. ඉතින් ඩීසන්ට් ස්කොඩ් එකක්. ඕපනර්ස්ලා ගැන නම් සැටිස් නැහැ. ඔවුන්ට අර ලොකු ගානක් රිෂබ් පන්ට් දුන්නා. වටිනවා පහන්ට් කියන්නේ වටින ක්‍රීඩකයෙක් ඉන්දියාවේ ඉන්න දක්ෂතම කඩුල්ලා කෙනෙක්. ඕපනර්ස් සෙට් නැහැ මම මට දැනෙනවා. එඩින් මාක්‍රම් වර්තමාන අන්තිම කාලේ ඕපන් කරේ නැහැ. ඌ සෙල්ලම් කරේ අංක 5 අංක 4 ඔහොම. මිචෙල් මාෂ් ඔහුත් අංක 3නේ ක්‍රීඩා කරේ අවසන් කාලේ. නමුත් දැන් ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායමේ තොර ස්ථානයක් නැහැ. ඉතින් මං කියන්නේ වැරදි චොයිස් එකක් කියලා. ඉතින් ඔවුන් දෙන දක්ෂ ආරම්භික ඉන්දියාව යන කතාවක් යනවා මේ රිෂබ් පන්ට් ආරම්භක විදිහට සෙල්ලම් කරයි කියලා. නමුත් ඔහු අංක 3 සෙල්ලම් කරන්න තියලා දෙනවා කියන්න බෑ. සෙල්ලම් කරනකම්ම ෂාබාස් අහමඩ් වගේ ක්‍රීඩකයෙක් ඉන්න මොංගාව එහෙම කතා කරොත් කවුද? ශීමා ජෝෂප් කොදෙව්වන්ගේ වර්තමානයේ ඉන්න නැගියන පන්දු දෙවන්නේ ඔහුත් ඉන්නවා ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ. අපි ඊළඟට කතා කරමු CSK කණ්ඩායම ගැන. CSK කණ්ඩායම ගත්තොත් විරාට් ගයික්වාඩ් නායකයා MS ධෝනි මේ අවුරුද්දෙත් ඉන්නවා. ඔහු කවද රිටයර් වෙයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඕනෝක තමයි 40 ගානක් වෙන බර ගානක් මේ අවුරුදු සීසන් එක පටන් ගද්දි මම මේ පාර රිටයර් වෙනවා. ඒකනේ යන්නේ හරිද? ඊළඟ පටන් ගන්නවා. ඒකට යනවා. මම මේකෙත් රිටයර් වෙනවා. බාලගිරි දෝෂය අද නොවේ හෙට වගේ ධෝනි දිගින් දිගට සෙල්ලම් කරනවා CSK කණ්ඩායමේ. සෑම් කරන් ඔහු වෙනවට කණ්ඩායමට ඩෙවන් කොන්වේ ශ්‍රී ලංකා ක්‍රීඩකයා මතීෂ පතිරණ මේ කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණ ඔවුන්ගේ ප්‍රධානම වේග පන්දු තුරම්පුව වෙනවා මේ අවුරුද්දෙත්. රචින් රවීන්ද්‍ර ඉන්නවා. රවිචන්ද්‍රන් අශ්වින් අවුරුදු ගානකට පස්සේ බැක් වෙනවා ඔහුගේ හෝම් ටීම් එකට. ඔවුන්ගේ ඔහු පටන් ගත්ත ඔහුගේ මුල් කණ්ඩායමට CSK කණ්ඩායමට නැදන් නෙලිස්, ජිමි ඕවර්ටන් වගේ ක්‍රීඩකයෝ මේ අවුරුද්දේ CSK කණ්ඩායමේ සෙල්ලම් කරනවා. ලස්සන පට්ට ස්කොඩ් එකක්. ශිවාන් ඩුබේ ඉන්නවා, රවීන්ද්‍ර ජඩේජා ඉන්නවා, රාහුල් ත්‍රිපාඨි වගේ ඉන්දියාවේ දක්ෂ පන්දු ප්‍රතිකරුවෝ ඉන්නවා. බලමු මොකද වුන් කරන්න කියලා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. කණ්ඩායම ගැන හැමෝම දන්නවා.
වැඩිම ට්‍රොෆීස් ගානක් අරන් තියෙන කණ්ඩායම. ඉතින් රෝහිත් ශර්මා නෙවෙයි වර්තමාන නායකයා, හාර්දික් පාණ්ඩ්‍යා වර්තමාන නායකයා. හාර්දික් පාණ්ඩ්‍යා, රෝහිත් ශර්මා, ජස්ප්‍රීත් බුම්රා, සූරිය කුමාර යාදව්, තිලක් වර්මා වගේ දක්ෂ ඉන්දීය ක්‍රීඩකයෝ සෙට් එකක් එක්ක මේ අවුරුද්දේ මතක වුණා මට දීපක් ශහරුත් ඉන්නවා. ඉතින් ඒ වගේ දක්ෂ වර්ල්ඩ් ක්ලාස් ඉන්දිය ක්‍රීඩකයෝ ටිකක් එක්ක උන්ගේ පොඩි ක්‍රීඩකයෝ සෙට් එක එකතු වෙනවා. ඒ වගේම විල් ජැක්ස්, ට්‍රෙන්ට් බෝල්ට්, රයන් රැකිල්ටන්, එතකොට මිචෙල් සැට්නර් වගේ දක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩකයෝ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සතු. ඉතින් විල් ජැක්ස් ගැන RCB ෆෑන්ස්ලා ලොකුට බලාපොරොත්තුවක් හිටියා. විල් ජැක්ස්ට RTM විල් ජැක්ස් RTM කරලා ආය රිටර්න් කරගනි කණ්ඩායමට. නැත්නම් ඔක්ෂන් එන කලින් කට්ටිය හිතුවා විල් ජැක්ස් ගිය පාර රන්ස් ගැහුවා 100ක් ගැහුවා විල් ජැක්ස් තියාගනි. නැත්නම් පුදුම සහගත විදිහට විල් ජැක්ස් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට පුදනවා RCB මැනේජ්මන්ට් එක. මුම්බයි කණ්ඩායමේ දැක්ක කියලා අතරත දෙනවා ෆොටෝ එකක් තිබුණා මම එහා පැත්තෙන් දාන්න. මේ ඔහොම සීන් එකක් වුණා. ඉතින් මේ කණ්ඩායම සුපිරි. ඇෆ්ගන් ටීම් එකේ අල්ලා එනවා මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට. ඉතින් දක්ෂ සහ සුපිරි සංචේතයක්. ඉතින් තිලක් වර්මා වගේ ක්‍රීඩකයෝ ගැන ගොඩක් කට්ටිය ඇහැ ගහන් ඉන්නේ. ගොඩක් කට්ටිය ආසාවෙන් බලන් ඉන්නවා තිලක් වර්මා ලකුණු ගහයිද, තිලක් වර්මාගේ ෂොට්ස් බලන්න. ඉතින් බලමු තව ටික දවස්. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අවුරුද්දේ කවුද අපේ රියන් පරාග් ලකුණු අතර හිටියා ලොකුවටම. ජයිස්වාල් ලකුණු අතර හිටියා. සැම්සන් කොහොමත් ලකුණු අතර යනවා IPL තරඟාවලියේ. මම පුදුමයකට ලකුණා අපෝ හිට්මයා ඉවර රිටර්න් කරගත්තේ. ඔක්ෂන් එකට දැම්ම නම් හිට්මයා ඇයිද ලොකු බිඩ් එකකට මම දන්නේ මට තේරෙන්නේ නැහැ. හිට්මයාව මොන් කණ්ඩායම තුල තියාගත්තා කියලා. මේ ඔය සීන් එකත් එක්ක උන්ගේ කණ්ඩායම පොඩ්ඩක් ඩාන්ඩුවන් වුණා. උන්ට ඕසිස් ප්ලේස් 8 ගන්න බැරි නම් ඕසිස් ප්ලේස් 5 ඉන්නේ. විශේෂයෙන් තමයි මේ 5 වීඩියෝ ෂූට් කරගෙන ඉඳගත්තා. පෝල් කට්ටකාරයටත් වෙන වැඩක් නැහැ. පෝල් කට්ට රෝල් කරලා ඕන කතා ප්‍රශ්නේ. පෝල් කට්ටකාරයත් කරලා දැන් කෑ ගහගෙන හාල් කරන්න. වීඩියෝ එකක් කරන්න දෙන්නේ කාලා ගන්නියා. හරි අපි කතා කරේ රාජස්ථාන රොයල්ස් ටීම් එක ගැන. මේ කොහෙන්ද බන්නේ නැත්te මේ 2000 years later මං ගාව ශ්‍රී ලංකාවේ ක්‍රීඩක දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ පස් දෙනා අතර වනිවසරංගා මහේෂ් තීක්ෂණ ලංකාවේ දක්ෂතම දඟපොන්දයන් දෙදෙනා ප්‍රධානම දෙන්නා. T20 පැත්තෙන් ගත්තොත් ලොකුවටම ඉන්නවා අපේ කවුද හසරංග. one day number 1 fast bowler තීක්ෂණ. ඉතින් ඔවුන් දෙදෙනා ඉන්නවා. අනිවාර්යෙන් ඔවුන් දෙන හැම තරගෙම සෙල්ලම් කරයි. ඒ කණ්ඩායමේ දගපන්දු බලයනිය මේ පාර 100%ක් මෙහෙවන්නේ ලාංකිකයෝ. ආඩම්බර වෙන අවස්ථාවක් කාලයකට පස්සේ හිතන්න. ඉතින් IPL ටීම් එක සම්පූර්ණ ස්පින් ඩිපාර්ට්මන්ට් එකම රන් කරන්නේ ලංකාවෙන් දෙන්නේ. සුපිරි. මේ වේගමන් දෙවන්න යන ජොෆ් රාච් නැවත කණ්ඩායමට උන් ලබා ගන්නවා. ෆසල්ලක් ෆරුකි සහර පොඩි කොල්ලා සවුත් අප්‍රිකාවල. ගිය පාර පළවුවා සුපිරියටම. ඉතින් මේ පාර රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ඉන්නවා. මේ ස්කොඩ් එක හොඳයි අවුලක් නැහැ. ඉතින් 30 රාණ ඉන්නවා මේ පාර ටීම් එකේනේ. මේ තුෂාර දේශපාණ්ඩේ වගේ වේගමන් දෙවන්නත් ඉන්නවා. ටීම් එක හොඳයි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සංදීප් ශර්මත් ඉන්නවා. මේ අර අවුල් නේද නෑ. ලංකාවෙන් දෙන්නෙක් ඉන්නවා ගැම්මක්. ප්ලේයින් 11 එක හොඳ බෑකප් ප්ලේස්ලා නැහැ. ඉතින් පොඩි ස්කොඩ් එකක් ප්ලේස් 20ක් විතර ඉන්න. මේ ඕසිස් 6 ඉන්නේ 8ක්ම නැහැ. මේ ප්‍රශ්නයක් නැහැ. ස්කොඩ් එක හොඳයි. බෑකප් ප්ලේස් සහ අර පොඩි ප්ලේස් එහෙම අර නිකන් එහෙම කට්ටිය නැහැ මේ ටීම් එකේ. වෙනසක් කරයි ඉතින්. මොකද ප්ලේයින් 11 එක සුපිරි 11ක් ශ්‍රී ලංකන්න කොහොමද ඒක බලමු. ඉතින් මේ පාර මොනවා කරයිද කියලා මේගොල්ලෝ මගේ මේ ඔළුව කරකුව අර පොල් කටු කරා පාරයක්.